ශුරතා පැරා මලල ක්‍රඩා තරංගාවලදී මෙවර ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමි වුණා. ඉතින් මේ පදක්කම් දෙකෙන් එක පදක්කමක් දිනාගත් ක්‍රඩකෙක් සමග අපි කතා කරන්නේ මේ මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා හැටියට කටයුතු කරපු දුරපැනීමේ සබ්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් නුවන් ඉන්දික ගමගේ. ඉතින් නුවන් අයබෝන්. අයවා. කොහොමද මේ ජයග්‍රහණයෙන් පස්සේ ලංකාවෙන් දැන් ලැබෙන ප්‍රතිචාර? ඇත්තටම ගොඩක්ම උණුසුම් ප්‍රතිචාර තියෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සහ පැරා ඔලිම්පික් කමිටුවෙන් එතකොට ඒ වගේම හැම කෙනාගෙන්ම දැන්ට සහයෝගය ලැබෙනවා. ඔව් දැන් මේ වගේ ලෝක මට්ටමේ ජයග්‍රහණයක් ඔලිම්පික් සහ ලෝක ශූරතා කියන මේ ප්‍රධාන තරඟ දෙකදී මේ වගේ එකක ජයග්‍රහණය කියන්නේ ක්‍රීඩකයෙකුගේ මම හිතන්නේ ක්‍රීඩා ජීවිතේ තාමත්ම සුවිශේෂ සම්දිස්ථානයක් ඔබ මෙවර ජයග්‍රහණය. ඒ කියන්නේ මේක ලේසි පහසු ගමනක් නෙවෙයි ඇත්තටම කියන්නේ. අපි වසර 4කට 5කට ඉස්සෙල්ලා තමයි පුහුණුවෙන් පටන්ගෙන ප්ලෑන් එකක් හදාගෙන ලෝක ශූරතා තරඟාවලියට පුහුණුවෙන් වල නිතරමනේ. හැබැයි ඒකට ප්‍රධානයෙන්ම මම මතක් කරන්න ඕන ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපතිතුමා ඇතුළු හිටපු සභාපතිතුමා අනිකුත් සියලුම නිලධාරී මහත්මයාත්මීන්. ඒ කියන්නේ අපි කොතනද ඉන්නේ කියලා බලන්න මාස 6කට පාරක් ඒ යෝග්‍යතා පරීක්ෂණයක් කරලා හිටන් අපි බලනවා. ඒ කියන්නේ මෙයා මෙතන මේ ස්ටෑන්ඩඩ් එකේ ඉන්නවද කොහොමද මෙයාගේ ඉම්ප්‍රූව් කියලා හිටන්. දැන් නුවන් මේ තරඟාවලියේ ඔබට ලෝකඩ පදක්කමක් ලැබෙන්නේ කොහොමද තිබුණු තරංකාරීත්වය අනික් තරංකරුවන්ගේ? අයියේ මෙම පැරා ලෝක ශූරතා තරඟාවලියට සහභාගී වෙන රටවල් 103ක්. ඒක ලේසි පහසු ජයග්‍රහණයක් නෙවෙයි අතරම. ඒ කියන්නේ හැම රටකම ක්‍රීඩකයොත් එක්ක ඒ කියන්නේ කරට කර තරඟ වැදලා තමයි මගේ T44 කාණ්ඩ යටතේ මේ දුරපැනීමේ සවුවේ මම ලෝකඩ පදක්කම හිමි කරගන්නේ. කොහොමද දැන් මේ ගේම් එකේ කොහොමද තිබෙන තරඟේ කොයි රටවල්ද ඉතා හොඳින් ක්‍රීඩා කරන්නේ අභියෝගාත්මකව ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ හිටියේ? මේ පාර මට ඇත්තටම ගොඩක්ම අභියෝගය වුණා බ්‍රසීලයේ. එතකොට ඒ වගේම ඉතාලිය, ඒ වගේම සවුත් අප්‍රිකා, ඒ වගේම මැලේසියා ඒ වගේ හැම රටකම ක්‍රීඩකයන් එක්ක කරට කර තරඟ වැටලා තමයි අවසාන මොහොතේ තමයි උපරිම ටාගට් එකට ඒ කියන්නේ මොරාල් එකේ ඒ දේ කරේ. දැන් නුවන් ඔබ අපි දන්නවා යුද හමුදාවේ සේවය කළා ඊට පස්සේ ආබාධ තත්ත්වයට පත් වෙලා තමයි පැරා ක්‍රීඩා පටන් ගන්න. එතරම් දැන් ඊට පස්සේ තමයි ඔබ ක්‍රීඩාවට එන්නේ. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා මේ පරිවර්තනය ඇත්තටම කොහොමද කරගන්නේ? මේ පරිවර්තනයේ මොකක්ද තියෙන විශේෂත්වය? දැන් ඔබ සාමාන්‍යයෙන් ඔබ ක්‍රීඩා නොකරනවා නම් දැන් මේ ඩිසේබල් කියන තත්ත්වයට ආවට පස්සේ ක්‍රීඩාව පුහුණු වෙලා ලෝක මට්ටමේ ජයග්‍රහණයකට යන තත්ත්වයක් මම 2009 වසරේ තමයි ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ආබාධ තත්ත්වයට පත් වුණේ පුදුකුරුපු කලපුවේදී මෝටර් බස් එකකට අහුවෙලා මගේ දකුණු පාදේ ඇඟල් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මම වීල්චෙයාර් එකෙන් ගියා. ඒතකොට කිහිලි කරදකෙන් එහෙම ඇවිදලා හිටන් අවුරුදු එකමාරක් දෙකක් විතර ඒ කියන්නේ මම නිකන් ඉන්න ගමන් අර YouTube අන්තර්ජාලයේ බලලා බැලුවට පස්සේ අත්පය අහිමි ක්‍රීඩිකාවන් සෙල්ලම් කරනවා. ඒ කියන්නේ මටත් මම බැලුවා. ඒ කියන්නේ මටත් ඒ කියන්නේ මම මෙහෙම එක තැනට වෙලා ඉන්නවට වඩා මගේ රටට ඒ කියන්නේ තව දෙයක් මට කරන්න පුළුවන් හැකියාවක් මේ කොහොමදයි කියලා. ඊට පස්සේ මම ජාතික පැරා ඔලිම්පික් කමිටුවේට මුලින්ම බැඳෙනවා 2014 වසරේදී. 2014 වසරේ සිට ඊට පස්සේ පුහුණුම් වල ටික නිරත වෙලා හිටන් පළවෙනිම මට ඉන්ටර්නැෂනල් ටුවර් එක හම්බුනේ පැරා ආසියානු තරඟාවලිය 2018 වසරේ ඉන්දුනීසියාවේ. ඒකේ මම නියෝජනය කරනවා T44 68 කාණ්ඩ යටතේ මීටර් 100 සහ දුරපැනීමේ සවුව. ඒකෙන් මම හිමි කරගන්නවා මීටර් 100 සවුවෙන් මම පස්වෙනි ස්ථානය හිමි කරගන්නේ. ඒ වගේම 2018 පැරා ආසියානු තරඟාවලියෙන් දුරපැනීමේ සවුවෙන් මම දෙවනි ස්ථානෙ දුනා ගන්නවා. එතනින් දාපු අඩිතාලම තමයි දැනට මම මේ කරගෙන ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. දැන් හැබැයි අපේ ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් අවසන් වශයෙන් අරන් එන්නේ සුසන්තිකා ජයසිංහ. හැබැයි ඊට පස්සේ පැරා නොවන ක්‍රීඩා වලින් අපිට ලෝක මට්ටම හෝ ඔලිම්පික් මට්ටමේ මල්ල ක්‍රීඩා ජයග්‍රහණ ලැබුණේ. හැබැයි ජයග්‍රහණ ගෙනාවේ ඔබ ඇතුළු පැරා ක්‍රීඩකයෝ තමයි ලංකාවට. ඇත්තටම පැරා ක්‍රීඩාවේ අද තියෙන තත්ත්වයකට මොකද හිතෙන්නේ? ඇත්තටම අයේ 2012 ලන්ඩන් පැරා ඔලිම්පික් තරඟාවලියේ ඉඳලා මේ වෙනකන් 2024 පැරා ඔලිම්පික් තරඟාවලියට වෙනකන් ඔලිම්පික් තරඟාවලිය ආසියානු තරඟාවලිය ලෝකද ශූරතා තරඟාවලිය හැම එකකින්ම මේ මව්බිමට පදක්කම් ගෙනහලා තියෙනවා පැරා ඔලිම්පික් මගේ සහෝදර ක්‍රීඩකයෙක්. ඔව් අපි දන්නවා දැන් සාමාන්‍ය මල්ල ක්‍රීඩා තරඟවල අපිට ඔලිම්පික් පදක්කමක් තියා සහභාගී වීම පවා ඉතා අසීරු තැනක තියෙද්දී පැරා ක්‍රීඩකයෝ මම හිතන්නේ
පදක්කමක් දිනන්නම යන්නේ. ඒතකොට ඒ නිසා අපි ඒතකොට ඒක හරි විශේෂයි. එහෙම බලන්න. මේ කියන්නේ අය අපි ඇත්තටම මේකේ ක්‍රීඩාවේ රැඳී ඉන්න නෙවෙයි අපට ඕන. මොකද අපට හැමදාම ඇගේ හයිය තියෙන්නේ නැහැ. පුළුවන් කාලේ අපට ඒ කියන්නේ අපේ මහන්සිය කියන්නේ අපට ලබා දෙන ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අමාත්‍යතුමා ඇතුළු ලබා දෙන උදව් එක්ක අපට පරිමෙන්ම අපේ කරලා හිටන් අපේ කියන්නේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනහිල්ලා අපි බලන්නේ කොහොමද කියලා ආසියානු තරඟාවලිය ජයග්‍රහණය කරන්නේ, ලෝක සිරුරදා තරඟාවලිය ජයග්‍රහණය කරන්නේ, ඔලිම්පික් එකට කොහොමදයි නියෝජනය කරන්න ඉස්සෙල්ලම අපි ඒකට මේ සුදුසුකම් ලබන්න කියලා හිතන් තමයි අපි ඉස්සෙල්ලම අපේ අරමුණ තියෙන්නේ. දැන් නුවන් දැන් කොහොමද පැරා ක්‍රීඩාවට අද වෙන ලැබෙන සැලකිල්ල කාලයක් පැරා ක්‍රීඩකයෝ තරම් සලකන්නේ නැහැ කියලා තත්ත්වයක්ද පස්සේ ඊටමත් හොඳ තත්ත්වයකට ඇවිල්ලා තිබුණා. දැන් කොහොමද පැරා ක්‍රීඩාව? ඇත්තටම මේ අවස්ථාවේදී ඒක අපි ගොඩක් වටිනවා. මොකද ඉස්සර වගේ නෙවෙයි දැන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අමාත්‍යතුමා ඇතුළු ලේකම්තුමා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඒ වගේ සියලුම ක්‍රීඩා සභාව ක්‍රීඩා වෛද්‍යකගේ සියලු දෙනාගෙන්ම ඒ කියන්නේ නිතරම අපට අපි ගැන බලලා හිටන් අපේ අඩුපාඩු වලට අඩුපාඩු තියෙන නම් ඒවට නිතරම ටුවරයක් යන්න ගියත් අඩුපාඩු හැම දෙයක්ම අපට බලලා හිටන් කරලා දෙන කටයුතු. අපි අවසාන වශයෙන් නුවන් දැන් මේ ජයග්‍රහණයෙන් පස්සේ පැරා ක්‍රීඩකයන්ගේ ඊළඟ ටාගට් මොනවද? ඊළඟ බලාපොරොත්තු සහ ඔබේ මේ ක්‍රීඩා ජීවිතයේ අවසන් ඉදිරි බලාපොරොත්තු කොහොමද? අය අපි ඊළඟ බලාපොරොත්තු 2026 පැරා ආසියානු තරඟාවලිය ජපානයේ පැවැත්වීමට නියමිතයි. ඒකට සහභාගී වෙලා හිටන් පුළුවන් උපරිම මම ගිය පාර 2023 පැරා ආසියානු තරඟාවලියේ රම් පදක්කම හිමි කරගන්නවා මීටර් 170 මේ පාරත් එකම බලාපොරොත්තුව රම් පදක්කම හිමි කරගන්න පැරා ආසියානු තරඟාවලියට සහභාගී වෙලා දැනට පුහුණුකරුත් එක්ක හොඳට කියන්නේ ට්‍රේනින් වලට ප්‍රෝග්‍රෑම් එක හදාගෙන පුහුණුවීම් වල නිරත වෙලා හිටම පටන්ගෙන තියෙනවා. ඒ වගේම බලාපොරොත්තුව තියෙන්නේ 2028 පැරා ඔලිම්පික් තරඟාවලිය. ඒක ලොස් ඇන්ජලිස් ඇමරිකාවේ තමයි පැවැත්වෙන්නේ. කොහොම හරි කුමන හෝ පදක්කමක් මව්බිමට ගේන්න තමයි එකම බලාපොරොත්තුව තියන්නේ. සෑහෙන කාලයක් තිබෙනවා. තව වසර 2ක් විතර තිබෙනවා. මේ කාලෙත් දැන් ඒ වෙනකන් මේ රිද්මේ තියාගැනීම කොහොමද කරන්න ප්ලෑන් කරන්නේ? අය කියන්නේ වසර 2 කියන්නේ පොඩි කාලයක්. මොකද ක්‍රීඩකයෙකුට හොඳ අඩිතාලමක් දාගෙන ඉස්සරහට යන්න වසර 2 ඇතරම දැන් මේ වර්ල්ඩ් එකේ නුවන් දැන් මේ ලෝක ශූරතාවේ හිටපු ක්‍රීඩකයෝ බොහොමයක් ඔලිම්පික් එකට යනවා. දැන් ඒතර ඔලිම්පික් එකට ගියොත් ඔබ ඔය ඉන්න බ්‍රෝන්ස් මෙඩල් එකම රැක ගන්න පොලිකව පුළුවන් කියලා විශ්වාස කරනවා. සා ඉතින් ඉස්සරහට යන්න කලින් කියන්නේ තව ක්‍රීඩකයෝ ඉන්න ඉන්නවද? ඒ කියන්නේ වර්ල්ඩ් එකට ගියේ නැති ක්‍රීඩකයෝ ඔලිම්පික් එකට එන්නේ ඉන්නවද? නෑ. දැනට ඒ කියන්නේ මේ වර්ල්ඩ් එකට ආපු හැම රටකින්ම නියෝජනය කරා මාත් එක්ක සෙල්ලම් කරන කොහොම හරි ඉදිරියටත් ඒ කියන්නේ ඒ හැම රටක්ම සහභාගී වෙනවා. ඒ වගේම දැන් ඒ කියන්නේ අපි වගේ නෙවෙයි ඒ කට්ටියත් ඒ කියන්නේ අපි වගේම ඉස්සරහට යන්න පුහුණුවීම් වල හොඳට නිරත වෙලා හිටන් උන්ගේ උපරිම දක්ෂතාවල් වලට උනුත් එනවා. ඒක නිසා මම දැනගන්න ඕනේ මගේ අඩුපාඩු තව තියෙනවා හදාගෙන කොහොම හරි ඒකෙන් ඉස්සරහට මම තව කොහොමද යන්නේ කියලා තමයි මගේ ඒ කියන්නේ ඉලක්කය කරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම අවසන් වශයෙන් මේ ජයග්‍රහණයට ඔබට විශේෂයෙන්ම උදව් කරපු අය ගැනත් මතක් කරමු. විශේෂයෙන්මයි මම ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපතිතුමා ඇතුළු හිටපු සභාපති වගේම සියලුම නිලධාරී මහත්මීන්ටත් ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරී මහත්මීන් ඒ වගේම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාත් ඒ වගේම ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිතුමාත් මතක් කර යුතුයි. ඒ වගේම දර්ශන වරාගොඩ සර් අනිවාර්යෙන් මතක් කර යුතුයි. ඒ වගේම ක්‍රීඩා වෛද්‍යකයෙක්ගේත් ක්‍රීඩා සභාවත් විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී මතක් කර යුතුයි. හොඳයි එහෙනම් අපි නුවන් ඉන්දික ඔබ ඉදිරි ක්‍රීඩා කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. ඉතින් බොහොම ස්තුතියි අද හිරු සමග සංවාදයට එකතු වීම ගැන. ඒ වගේම මට මේ අවස්ථාවට ආරාධනා කරපු හිරු ආයතනයට ඉතාම ස්තුතියි අන්දරනවා. හොඳයි අපි නුවන් ඔබට එහෙනම් ඔබේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. බොහොම ස්තුතියි මේ ජයග්‍රහණය ලබාගෙන ආවට පස්සේ හිරු සමග අද මේ මැදිරියේ සංවාදයට එකතු වීම ගැන. එහෙනම් අපි යලිත් දවසක තවත් මේ වගේ වැඩසටහනකින් හමු වෙමු.